මේකත් අපිට repair එකට ආපු drill battery pack එකක්. මේක nickel cadmium battery pack එකක්. අපි බලමු මේකේ voltages තත්ත්වය කොහොමද කියලා. මේක 4.2 volt voltage එක බහලා තියෙනවා. ඉතින් අපි මේක lithium වලට update කරන්න තමයි යන්නේ. ඉතින් වැඩි සිද්ධ වෙන්නේ මෙහෙමයි. මේ තියෙන්නේ පරණ battery pack එකේ තත්ත්වය. ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් මේක voltage බහලා battery දැන් හොඳටම පරණයි. ඉතින් මේ nickel cadmium වලටම ආය මේක update කරලා తీරවන්නේ. ඉතින් අපි මේක convert කරනවා lithium වලට. ඉතින් මේ විදිහට අපි battery pack එක prepare කරගන්නවා. cells ටික ඔක්කොම එකට තියලා hot glue කරලා අලවලා Capcom tape දාලා මේ වගේ secure කරගන්නවා. මේක heat එකේදී cell ටික ගලවලා අයින් වෙන්නේ නැති වෙන්නේ. ඊට පස්සේ අපි BMS එකත් placement එක කරලා ඉවරලා මේ විදිහට spot welding part එක කරගෙන යනවා. ඉතින් ඔයාලගේ මේ විදිහට repair කරගන්න බැරුව අයින් කරලා තියෙනවා නම් power tools වල batteries අපිට වන්න අපිට මේ විදිහට convert කරලා battery pack එක ආයේ යථා තත්ත්වයටම හදලා දෙන්න පුළුවන්. මේ විදිහේ පරණ nickel cadmium battery විතරක් නෙමෙයි අලුත් lithium batteries එහෙමත් ඔයගොල්ලන්ට repair කරගන්න ඕන නම් ඒකත් කරගන්න පුළුවන්. අපි ඕනම brand එක battery packs repair කරනවා. ඉතින් මේට අමතරව අපි e-bike වල batteries, UPS වල batteries, Bluetooth speakers වල batteries වගේම custom made battery packs එහෙමත් හදනවා. ඔයගොල්ලන්ට battery සම්බන්ධව ඕනම දෙයකට අපිව contact කරගන්න පුළුවන්. හැම වෙලාවෙම call answer කරන්න හැකියාවක් නම් නැහැ. ඉතින් ඒ නිසා WhatsApp message එකක් දාලා තියන්න අනිවාර්යෙන් ඔයාලට අපිව contact කරගන්න පුළුවන්. ඉතින් අපි battery pack එක prepare කරගෙන ඉවරයි. ඊට පස්සේ මේ විදිහට connection leads ටිකට wire දාලා මේක ආය battery pack එකට solder කරගන්නවා. තව දෙයක් තමයි මේ වගේ conversions වලදී ඔයගොල්ලන්ගේ තියෙන පරණ charger එක අපිට ආයේ පාවිච්චි කරන්න බෑ. මොකද ඒකේ balancing පැත්ත හරියට වැඩ කරන්නේ නැති නිසා. ඉතින් අපි මේකට DC port එකක් දාලා වෙනම charger එකකුත් add කරනවා. මේ වගේ පරණ batteries ගොඩක chargers තියෙන්නේ 110 වලට. ඉතින් ඔයගලන්ට 110 converters දාගෙන ආය වද විඳින්න ඕනේ නැහැ. අපි දෙනවා කෙලිම 230 charger එකක්. හරිම ලේසි පාවිච්චි කරන්න. ඉතින් අපේ repair එක ඉවරයි. දැන් තියෙන්නේ check කරන්න. ඉතින් battery pack එක වැඩ කරන්නේ මේ විදිහට තමයි. කිසි ප්‍රශ්නයක් නැතුව තිබුණා වගේම හොඳටම වැඩ කරනවා. හොඳට power එකක් තියෙනවා. ඉතින් මේ විදිහට ඔයගලන්ගේ repairs තියෙනවා නම් contact කරන්න.